හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නෑද නුඹ කියනා හිතවන්තේ. ඉතින් කොහොමද ඔයාලට? හුඟ දවසකින් තමයි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අද සෙනසුරාදා දවසක්. මම දැන් මේ ලෑස්ති වෙන්නේ දවල් කෑම ලෑස්ති කරගන්න. අද දවල්ට මම හදාගන්න හදන්නේ හරිම සරල හැබැයි ගොඩක් රස කෑම එකක්. මම හිතන්නේ මේ මෙනු එක නම් අපි හැමෝම කන්න ආස මෙනු එකක්. අද මම ලෑස්ති වෙන්නේ සමන් තෙල් දාලා පරිප්පු කිරට උයන්න. ඉතින් ඒ දෙකටම ඕන කරන දේවල් සුද්ධ කරලා සෝදලා කරලා ලෑස්ති කරලා කපා ගත්තහම මට උයන්න ලේසියි. But don't touch, huh? Yeah. සෙනසුරාදා දවස කියන්නේ මම ටිකක් නිදහසේ ගෙවන්න කැමති දවසක්. ගොඩාක් වැඩ වැඩි කරගෙන දවස නාස්ති කරගන්න මම ආස නැහැ. මොකද එදාට පුතත් ගෙදර ඉන්න නිසා එයත් එක්කත් කාලය ගත කරන්න මට වෙලාව තියෙනවා. මම ගොඩාක් වෙලා කුස්සියේ ඉන්නේ නැතිව මගේ වැඩ ටික ඉක්මනට ඉවර කරගත්තොත් එයත් එක්ක ටිකක් නිදහසේ ඉන්නත් මට කාලය තියෙනවා. ඉතින් ඒ නිසායි සෙනසුරාදා දවසට මම ගොඩාක් වැඩ දාගන්නේ නැතුව බොහොම සරලව සරල මෙනු එකක් හදලා දවස පහසුවෙන් ගෙවන්නේ. ඉතින් දැන් ඉක්මනට අවශ්‍ය කරන හැමදේම කපලා ලෑස්ති කරගන්න ගමන් තමයි ඉන්නේ. මුලින්ම මම පරිප්පු එක හැදෙන්න තියාගන්නවා. ඉතින් කිරට හදන නිසා ලොකු දෙයක් නෑ. පරිප්පු ටික හොදලා 3-5 මිරිස් කුඩු කහ එකතු කරගෙන ඒකට බීලෝන සුදු ලුණු අමු මිරිස් තක්කාලි ටිකකුත් එකතු කරලා ලුණු රස අණු එකතු කරලා ඒක ලිපෙන් තිබ්බම ඒක හිමීට හැදෙනවා. අන්තිමට පොල් කිරි ටිකක් දාලා ගන්න විතරයි තියෙන්නේ. දැන් මම ලෑස්ති වෙන්නේ සමන් ටික තෙල් දාන්න. ඒකට මම මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට උළුහාල් ටිකක් කරාඹු නැටි කුරුඳු පොතු කැල්ලක් එකතු කරලා ඒක තෙම්පරාදු වෙද්දී හොඳට මංගෙඩිය කොටා ගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරලා ඒකත් තෙම්පරාදු කරගන්නවා. ඒක තෙම්පරාදු වීගෙන එනකොට අමු මිරිස් තක්කාලි බීලෝනු ඒත් එක්කම මාළු මිරිස් ඒ ටික එකතු කරගෙන ඒකත් හොඳට තෙම්පරාදු වෙන්න තියෙනවා. ඉතින් මේ අතරේ මම සැමන් ටිකක් ලෑස්ති කරගන්නවා. සමන් කියලා පුරුද්දට කිව්වට මේ සැමන් මාළු එක නෙමෙයි මේ මැකරල් ටින් එක. ඉතින් අපි පුරුද්දට කියන්නේ ඔකට සමන් කියලා. ඉතින් සමන් ටික මේ විදිහට කඩලා ඒකේ තියෙන කඩු ටික අයින් කරගෙන පොඩි කෑලි වලට කඩලා ඒක ලෑස්ති කරගන්නවා. එතකොට මට ලේසි. ඉතින් මේ අතරේ සමන් එකට ඕන කරන එළවලු ටික තෙම්පරාදු වෙන ගමන් තමයි තියෙන්නේ. දැන් මම තෙම්පරාදු වෙන එළවලු වලට කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු රස අණුව එකතු කරලා ඒ ටිකත් හොඳට කලවම් කරගන්නවා. ඒ ටික තෙම්පරාදු වෙලා හොඳ තෙම්පරාදු සුවඳක් එනකොට මම මේකට සමන් ටික එකතු කරගන්නවා. මේක පරිස්සමට පොඩි වෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕනි. හොඳට කලවම් කරගෙන ඒකත් හොඳට මේ තෙම්පරාදු මිශ්‍රණයත් එක්ක කලවම් වුණාට පස්සේ අන්තිමට මම එකතු කරගත්ත
මැකරල් ටින් එකේ තියෙන වතුර ටික මේකට එකතු කරගන්නවා. ඉතින් සමහර අය නම් මේ වතුර එක විසික් කරනවා. හැබැයි ඉතින් අපි හැම වෙලාවෙම සැමන් කන්නේ නැහැනේ. ඉඳහිට තමයි කන්නේ. ඒක නිසා මම මේ වතුර ටිකත් මේකට එකතු කරගන්නවා. එතකොට ගොඩාක් රසයි. ඉතින් ඔයාලා සැමන් එක මේ විදිහට නෙමෙයි නම් හදන්නේ, මෙහෙම හදලා බලන්නකෝ. මේ විදිහට ගොඩක් රසයි. ඇත්තටම මේකට පොල් සම්බෝලයක්, පරිප්පුවක් තමයි හොඳටම යන්නේ. පරිප්පු කිරටිව්වම තවත් රසයි. Daisy හැදිලා නේ පුතේ. Yeah, yours also. ඔන්න ඉතින් දවල් කෑම එක ලෑස්ති. උණුවේ තියාගත්ත බත් එකට පරිප්පු කිරට උයලා සමන් තෙල් දාලා. ඕක තමයි අද අපේ ගෙදර රාජකීය මෙනු එක. ඔය බත් පිඟාන බෙදුවේ මම පුතාට. ඒක නිසා මම මුකුත් ලොකුවට සැරට දාන්නේ නැතු සමනුයි පරිප්පුයි විතරයි බෙදාගත්තේ. ඊළඟට මම මේ දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මම අලුත් බෙඩින් සෙට් එකක් ගත්තා. මේක දැක්කම මට ගොඩක් ආස හිතුණා. ඒක හරිම ලස්සන පින්ක් ෆ්ලෝරල් ටච් එකක් තියෙන බෙඩින් සෙට් එකක්. මේ බෙඩින් සෙට් එකේ මම තව ආසම වුණ දෙයක් තමයි මෙන්න මේ රිබන් එක. ඉතින් මේකෙන් පොඩි වින්ටේජ් ඊස්තටික් වයිබ් එකක් තියෙනවා කියලා මට හිතුණා. ඉතින් මම මේ සෙට් එක තෝරලා හරිම ආසාවෙන් තමයි අරගෙන ආවේ. දැන් ඉතින් හවස තේ බොන වෙලාව. මං ඉතින් අද හිතුවා ඉඟුරු තේ එකක් හදන්න කියලා. කිරි තේකට ඉඟුරු කෑල්ලක් හොඳට තලලා දැම්මම ගොඩක් රසයි. සාමාන්‍යයෙන් ගොඩක් අය ප්ලේන් ටී වලට නම් ඉඟුරු කෑල්ලක් තලලා දානවා. ඉතින් ඔයාලා කිරි තේ එකත් එක්කලා එහෙම හදලා බීලා නැත්නම් හදලා බලන්න. එහෙම ගොඩක් රසයි. ඒ වගේම එහෙම හදුවම හරිම රීෆ්‍රෙෂින්. ගොඩක් වෙලාවට අපිව ජීවත් කරවන්නේ හරිම පුංචි සුන්දර මොහොතවල්. සමහර වෙලාවට හවසක නිදහසේ හදාගෙන මොන තේ කෝප් එක පවුලේ අයත් එක්කලා නිදහසේ එලිමහනේ ගත කරන පුංචි මොහොතක දැනෙන සතුට, ඒක මං හිතන්නේ කිසිම දෙයකට රීප්ලේස් කරන්න බැරි සතුට. මට අනුව ජීවිතයේ සතුට සැනසීම කියන දේ තියෙන්නේ නිදහසේ හිමින් ගලාගෙන යන දවස්වල. ඉතින් අදට මට යන්න වෙලාව ඇවිල්ලා. ඔයාලා මේ වීඩියෝ එක ගැන හිතන්නේ මොනවද කියලා ලස්සන කමෙන්ට් එකක් පහලින් ලියාගෙන යන්න. ඔයාලගේ වචන මට තව වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න ලොකු මොටිවේෂන් එකක් වෙනවා. ඉතින් අදට මං ගිහින් එන්න. පුළුවන් ඉක්මනින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මං ගිහින් එන්නම්. තාරා.